හත්වෙනි ප්‍රශ්නේ. ක්වාක් පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න කියලා කියනවා. පළවෙනි ප්‍රකාශය A ක්වාක් වර්ග 6ක් ඇත කියලා කියනවා. ඔව් අපි දන්නවා ක්වාක් වර්ග 6ක් තියෙනවා. ඒ වගේම ලෙප්ටෝන වර්ගත් 6ක් තියෙනවා. එතකොට මේ ක්වාක් සහ ලෙප්ටෝන් කියන්නේ මොනවද? ක්වාක් සහ ලෙප්ටෝන් කියලා කියන්නේ මූලික අංශු. මූලික අංශු ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් ක්වාක් අනිත් එක ලෙප්ටෝන්. ක්වාකුත් වර්ග 6ක් තියෙනවා. ලෙප්ටෝන් වර්ග 6කුත් තියෙනවා. ප්‍රකාශ දෙක ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2යි e හෝ ධන 3න් 1යි e විය හැක. මෙහි e යනු මූලික ආරෝපණයයි. එතකොට පුතේ ක්වාක් එකක ආරෝපණය ගැන තමයි කතා කරන්නේ. අපි කියවනේ ක්වාක් වර්ග 6ක් තියෙනවා කියලා. අපි ක්වාක් වර්ග 6 ලියාගමු. පළවෙනි එක අප් ක්වාක් එක. ඊළඟ එක ඩවුන්. අනිත් එක টপ. ඊළඟ එක බොටම්. එක charm. ඊළඟ එක strange. පුතේ මේ අප් টপ charm කියන කට්ටියන්ගේ ආරෝපණ ඇවිල්ලා හැම එක්කනම ධන 3න් 2යි e. ධන 3න් 2යි e. E කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය. එතකොට අප් টপ charm කියන තුන් දෙනාටම තියෙන ධන ආරෝපණ. ඍණ ආරෝපණ නෙමෙයි. මේ වාක්‍ය කියන්නේ ක්වාකයක ආරෝපණය ඍණ 3න් 2යි e හෝ ධන 3න් 1යි e විය හැක කියලානේ. මෙයාලා මේ මාරු කරලා දෙන්නේ. එතකොට මේ ඩවුන් දෙනවනේ. ඩවුන් එක්කෙනෙක් ඍණ 3න් 1යි. ඊට පස්සේ බොටම් එක්කෙනෙක් එයාත් ඍණ 3න් 1යි. ස්ට්‍රේන්ජ් කෙනෙක් එයාත් ඍණ 3න් 1යි. ධන 3න් 2යි e හෝ ඍණ 3න් 1යි e කියලා තිබ්බනම් උත්තරේ හරි. මේක B ප්‍රකාශය වැරදි. තුන්වෙනි එක C ක්වාක හුදකලාව පැවතිය හැක. වැරදි. පුතේ ක්වාක් තියෙන්නේ ක්ලස්ටර්ස් විදිහට. පොකුරු වශයෙන් තමයි තියෙන්නේ. මේ පොකුරු වශයෙන් තියෙන ක්වාක් වලට අපි කියනවා හේඩ්‍රෝන්ස් කියලා. හේඩ්‍රෝන්ස් කොටස් දෙකක් තියෙනවා. එකක් බේයොන්ස් අනිත් එක මීසොන්ස්. එතකොට අපි තව ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරමු මේ ක්වාක් ෆැමිලි එක ගැන, ලෙප්ටෝන් ෆැමිලි එක ගැන සම්පූර්ණ දීර්ඝ වීඩියෝ එකක් අපි ඉස්සරහට ඉදිරිපත් කරන්න. මේ දැන් තියෙන MCQ එකේ A කියන ප්‍රකාශය විතරයි හරි. ක්වාක් වර්ග 6ක් තියෙනවා කියන එක විතරයි හරි. අනිත් දෙකම වැරදි. දෙවෙනි ප්‍රකාශයේ ආරෝපණ මාරු කරලා තියෙන්නේ. ක්වාක් එක ආරෝපණය එක්කෝ ධන 3න් 2ක් වෙන්න පුළුවන් නැත්නම් ඍණ 3න් 1ක් වෙන්න පුළුවන්. මේ දීලා තියෙන්නේ මාරු කරලා. එතකොට B වැරදි. C කොහොමත් වැරදි. ක්ලස්ටර්ස් විදිහටනේ තියෙන්නේ. එතකොට 7ට උත්තරේ A පමණි. උත්තරේ 1.